හායි යාළුවනේ. ඉතින් මේ මගේ වෙසක් මිනි ව්ලොග් එක. ඔය තියෙන්නේ මං ගෙදර හදාපු වෙසක් කූඩු. ඉතින් අපි වෙසක් දවසේ මොකද කරේ කියලා මේ මිනි ව්ලොග් එකෙන් ඉක්මනට බලමු. අපි ගොඩක්ම දන්සල් කන එකනේ ගන්නේ. ඉතින් ඔන්න අපිටත් හම්බුණා කඩලා දන්සලක් උදෙන්ම. ඉතින් ආයෙත් කඩලා දන්සලක් තමයි හම්බුනේ. අද වලට බත් දන්සලක් හම්බුණා. දෙකට වගේ සුප් බීලා එහෙම අපි අයිස්ක්‍රීම් එකකුත් කෑවා. ඒ දෙක එක ළඟ වගේ තිබිලා. පන්සල් ගියා යාළුවොත් එක්ක. අය රෑ අපි සුප් දන්සලක් බීලා අයිස්ක්‍රීම් කෑවා. අය ඔසපැන් බිව්වා. අන්තිමට ඉතින් රෑට කන ප්‍රධාන ආහාරය බතුත් කෑවා. ඒ ඔසපැන් බිව්ව තැන එහා පැත්තේ තිබ්බ ලස්සන තොරණ. ඔය අපේ ඉස්කෝලේ ලස්සන සරලසලා තිබ්බා. මම ඉස්කෝලේට නම් ගියේ නෑ. අපි ගෲප් එකට තමයි ෆොටෝස් දාලා තිබ්බේ. ඉතින් මේ තියෙන්නේ ඒ තොරණ නිට්ටඹුවේ තිබ්බේ. නිට්ටඹුවේ ඔයගොල්ලෝ දන්නවා නම් පාන බස් ස්ටෑන්ඩ් එක තියෙනවා. එතන තමයි ඔය තොරණ තිබ්බේ. ඉතින් ඒක ලස්සනයි. ගොඩක් කට්ටිය ඇවිත් ගියා. නම් ඉතින් බයි කමෙන්ට් මයි වීඩියෝ. බයි බයි.